ජාත්‍යන්තර ළමා දිනය මේ වෙනුවෙන් අද ඉවෙන්ට් එකක් තියෙනවා. මාත් එක්ක ඉන්නවා සුමුදු. මොකද්ද සුමුදු අද මේ ඉවෙන්ට් එක? ඔව් ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් අපේ ලෝකයේ සියලුම දරුවන් වෙනුවෙන් ඉතින් අපි සාමාන්‍යයෙන් එහෙම විවිධ දින වෙන් කරගෙන තියෙනවා. දෙමාපිය දිනය වෙන්න පුළුවන්, මේ වැඩිහිටි දිනය, ප්‍රේමවන්තයන්ගේ දිනය. ඉතින් අපි කවුරුත් විශ්වාස කරනවා මේ ළමා දිනය කියන එක තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද ළමයි කියලා කියන්නේ අපේ රටේ විතරක් නෙවෙයි අපේ මුළු ලෝකෙම විශ්වයේම අනාගතය. ඉතින් ඒ වෙනුවෙන් අපි විගඩම ප්‍රාසංගික හවුලත් ඒ වගේම යදම් හේයන්තුඩුව යදම් කලා සංසදයත් එකතු වෙලා කුඩා දරුවන් එකතු කරගෙන අපි වේදිකා නාට්‍යයක් නිර්මාණය කරා අයන්න බිඳුව. හරි. එතකොට මේ වේදිකා නාට්‍යයක් කොහොමද ටිකක් අමුතු අත්දැකීමක්. මේ වේදිකා නාට්‍යයේ මොන වගේ දෙයක්ද තියෙන්නේ ළමයි වෙනුවෙන් සුමුදු? ඔව් ඇත්තටම ළමයි වෙනුවෙන් පමණක්ම නොවේ. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි අපි හැමදාම ළමයි වෙනුවෙන් ළමයින්ගේ පැත්තම හිතලා ළමයි කරන්න ඕන දේවල් වගේ දේවල් තමයි හැමතිස්සෙම නිර්මාණ විදිහට කරේ. මේකෙදි ගොඩක් වැදගත් වෙන්නේ ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් මේකේ අපි මොනවද කළ යුත්තේ ළමයි වෙනුවෙන් කියන අදහස ඒක සංවාදයට ලක් කරන්න පුළුවන් විදිහේ නාට්‍යයක් තමයි මේක. හරි මං හිතන්නේ ජාත්‍යන්තර ළමා දිනයේදී ළමයින්ට මගේ ළමයින්ගේ බාරකරුවන්ට වැඩිහිටියන්ට සමාජමය සත්කාරය සමාජමය පණිවිඩයක් ගෙනියන දෙයක් තමයි. සුමුදුගේ භූමිකාව මොකද්ද මේ නාට්‍ය තුල? ඔව් ඇත්තටම මේ නාට්‍ය රචනා කළේ මම. ඒ රචනා කලාට මම මේක කියන්න ඕනේ මේකේ සංකල්පය බිහි වෙන්නේ අපේ තවත් මගේ සහෘදයෝ දෙන්නෙක් ඉන්නවා මගේ කලා ජීවිතේ. රංග ජයසූරිය ඒ වගේම සුජිත් කුමාර ගමගේ. ඉතින් අපි තිදෙනාගේ ටිකක් ඈත කාලේ අපේ හිතවල පළපදියම් වෙච්ච කාරණයක් මේක. ඉතින් එහෙම සාමාන්‍ය නිර්මාණ බිහි වෙන්නේ ඒ ආකාරයෙන් කාලයක් ගිහිල්ලා ඒවට දේවල් එකතු වෙලා ඊට පස්සේ මගේ අතින් රචනා වෙනවා අයන්න බිඳුව කියන නාට්‍ය. ඒ වගේම මම මේක අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. මට ඒකට සහාය දෙනවා අපේ රංග ජයසූරිය සහ සුජිත්ගෙත් අපිට නොමද සහාය මේ වෙනකොට ලැබිලා තියෙනවා. බොහොම ස්තුතියි. මං හිතන්නේ අද මේකේ මංගල දර්ශනය ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් ඒ වගේම මේක ලංකාවට ගෙනියන්නත් අදහසක් තියෙනවද සුමුදු? අනිවාර්යයෙන්ම මේක ලංකාවට පමණක් නෙවෙයි මේක අපිට ලෝකේ වටේත් ගෙනියන්න සුදුසු සහ අනිවාර්යෙන් ගෙනියන්න ඕන නාට්‍යයක්. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා විශේෂයෙන් මේක සිංහල භාෂාවෙන් තියෙන නිසා සිංහල නාට්‍ය නරඹන්න කැමති අයට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. නමුත් ඉතින් යම් කිසි දවසකදී මේක අපිට පරිවර්තනයක් කරලා වෙන තැනකට ගෙනියන්න රටකට ගෙනියන්න අවස්ථාව තිබුණොත් ඒකටත් අපි ලෑස්ති. ඉතින් ලංකාව වටේම ගෙනියන්න වගේම ලෝකේ වටේම ගෙනියන්න සූදානම් අයන්න බිඳුව අද මංගල දර්ශනය වේදිකාගත වෙනවා. බොහොම ස්තුතියි සුමුද්‍ර. ඔබට ආරාධනා කරන සඳහා මොබයිල් එකෙන් පරිබාහිර වෙලා සජීවීකරණ අත්දැකීමකට වේදිකා නාට්‍යයකට එන්න ඒක නිකන් ලයිව් දැනගන්න පුළුවන්. ගොඩක් අය මොබයිල් එකේ ඉන්නේ ගොඩක් දේවල් බලන්න. නමුත් ඒයින් පිටතට එන්න බොහොම ස්තුතියි සුමුදු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. බොහොම ස්තුතියි. Dia.